ආයුබෝවන් හැමෝටම යමි ඩයරි අපේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට රස බිත්තර රෙසිපි එකක් තමයි ගෙනාවේ. මේක හරිම රස රෙසිපි එකක් වගේම ඔයාලට පහසුවෙන්ම හදාගන්න පුළුවන්. අපි දැන් යමු රෙසිපි එකට. මම මෙතන ලොකු බිත්තර 4ක් අරගෙන තියෙනවා. ඒකට මම මේ විදිහට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම කෑලි මිරිස් තේ හැඳකුත් එකතු කරගන්නවා. දැන් මම ගෑරොප්පුවෙන් මේ විදිහට බිත්තර ටික හොඳට බීට් කරගන්නවා. ඔයාලට විස්ක් එකක් යූස් කරලා උනත් බීට් කරගන්න පුළුවන්. බිත්තර ටික හොඳට බීට් වුණාට පස්සේ මම ලොකු ලුණු ගෙඩියක් පොඩියට කපාගෙන මේ විදිහට එකතු කරගන්නවා. ඒකට මම පොඩියට කපාගත්ත සුදු ලුණු බික් 4කුයි පොඩි තක්කාලි ගෙඩියකුයි අවමිරිස් කරල් 2කුයි එකතු කරගන්නවා. දැන් බිත්තර මිශ්‍රණය සමග මේ ටිකත් හොඳට මික්ස් කරගන්නවා. බිත්තර ටික හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මේ විදිහට මම පාන් පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් පාන් පිටි ටික කැටි හිටින් නැති වෙන්න හොඳින් දිය කරගන්න ඕනේ. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපි අලුත් recipe එකක් දාපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. පාන් පිටි ටික දිය වුණාට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලියක් පොඩියට කපාගෙන මම මේ විදිහට එකතු කරගන්නවා. දැන් කැරට් ටිකත් මේ විදිහට හොඳට mix කරගන්නවා. මම මේ විදිහට පොඩි තැටියක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා හොඳින් තවර ගන්නවා. බිත්තර මිශ්‍රණය දැන් අපි ගත්ත තැටියට මේ විදිහට දාගන්න ඕනි. දැන් මම මේක ස්ටීම් කරගන්නයි හදන්නේ. මේක මම රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරගන්නේ. ඔයාලට වතුර පාචනයක් ලිපේ තියලා උනත් ස්ටීම් කරගන්න පුළුවන්. මම දැන් මේක විනාඩි 15ක් ස්ටීම් කරගන්නවා. මේ විනාඩි 15කට විතර පස්සේ බිත්තර ටික හොඳට සෙට් වෙලා තියෙනවා. මේ විදිහට කැරොප්පුවක් අරගෙන ඇඳලා බලන්න පුළුවන්. බිත්තර ටික හොඳට තැම්බිලා තියෙන්නේ. තැම්බිලා නැත්තම් මේක ගෑරොප්පුවේ ඇලෙනවා. මම දැන් මේක කෑලි වලට කපා ගන්නවා. ඔයාලට කැමති හැටයකට මේක කපා ගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට උනත් කැමට ගන්න පුළුවන්. මම රස තවත් වැඩි කරගන්න ඕන නිසා මේක ටිකක් බෙද ගන්නවා. දැන් මම පෑන් එක ලිපේ තියලා මේ විදිහට තෙල් ටිකක් දා ගන්නවා. ඔයාලට මේක ගෙම්බර තෙලේ උනත් බෙද ගන්න පුළුවන්. ඒ වගේම මේ බිත්තර කෑලි දාලා ඔයාලට රසවත් ඔත්තක් උනත් හදා ගන්න පුළුවන්. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මේ විදිහට බිත්තර ටික පෑන් එකට දා ගන්නවා. දැන් විනාඩි 3ක් විතර මේක ෆ්‍රයි කරගන්න ඕනේ. විනාඩි 3ක් ෆ්‍රයි වුණාට පස්සේ මම මේක මේ විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. දැන් මම මේ පැත්තත් විනාඩි 3ක් විතර හොඳින් ෆ්‍රයි කරගෙන දෙපැත්ත මේක බා ගන්නවා. මේක හරිම රසවත් රෙසිපි එකක් ළමයි. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒ වගේම රෙසිපිය සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහළ comment section එකේ comment එකක් දාන්න. Thank you.